මොටම 2026 ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක අලුත් අවුරුද්ද ගේන. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඊයේ මම ආදිස්සියට තමයි වීඩියෝ එකක් තොරතුරක් දැනගන්න ලැබිච්ච ගමන් තොරතුර ටක් ගාලා අරගෙන ඔයාලට තොරතුරු දුන්නේ. ඉතින් මේ විදිහට පාසල් ළමුන්ගේ රුපියල් 6000ක දීමනාව. ඉතින් ඒ වගේම ලැබිච්ච නැති කට්ටිය ඉන්නවා. ඒ වගේම පළවෙනි අදිරි කට්ටිය, දෙවෙනි අදිරි කට්ටිය, ඒ වගේම අස්වැසුම කපපු අයගේ. ඉතින් මේ විදිහට එයාලට මුදල් දාලාද. ඉතින් මේ හැම තොරතුරක්ම මේ විදිහට අද අරගෙන එනවා සම්පූර්ණ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා බලන්න හැමෝටම වැදගත් වෙන වීඩියෝ එක. ඉතින් පුළුවන් තරම් යවන්න ෂෙයා කරන්න. ඉතින් මේ විදිහට බැංකුවට ගිහලා ගන්න පුළුවන් වේද? හැමෝටම දාලා ඉතින් ළමයි දෙන්න තුන්දෙනෙක් කට්ටියට සමහර කට්ටියට දාලා නැද්ද? මොකද්ද හැම තොරතුරක්ම අද කතා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට channel එකට දැන් එකතු වෙන්න. මෙවැනි තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඊතලේ පෙන්න තැනින්ම ඔයාලට ටච් කරගන්න. ඊට පස්සේ නැවතත් ඒ ඊතලේ පෙන්න තැනින්ම එතනින්ම ටච් කරගන්න මේ බෙල් අයිකන් එකක් තියෙන තැනින්. ඊට පස්සේ මෙන්න මෙතන ඕල් බෙල් අයිකන් එකක් තියෙනවා. මෙතන මේ ඊතලේ පෙන්න තැනින්ම නැවත ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම බලන්න පුළුවන්. විදියට එකතු වුණොත් තමයි මේ වගේ තොරතුරු 2026 අවුරුද්දේ අලුත් අවුරුද්දේ ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න බලන්න පුළුවන් හැකියාව තියෙන. අනිවාර්යයෙන්ම ඔන්න ඔය විදිහටම එකතු වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊයේ හවස් වෙනකොට මෙන්න මේ විදිහට තොරතුරු ආවටක් ගාලා මම ඔයාලට වීඩියෝ එක දැම්මා. මේ විදිහට අස්වැසුම ලාභීන්ගේ ළමයිට රුපියල් 6000ක දීමනාව ලබා දීලා තියෙන්නේ මේ විදිහට බැංකුවට වැටලා තියෙන්නේ කියලා. ඉතින් මේක 31 වෙනිදා. ඉතින් ඊයේ 31 වෙනිදා තමයි මේක ඇවිල්ලා තිබුණේ මැසේජ් ඇවිල්ලා තිබ්බ ගොඩක් කන්ටිට ඇවිල්ලා තිබ්බා මෙන්න මේ විදිහට සල්ලි දාලා කියලා. ඉතින් මෙන්න මේ විදිහට සල්ලි දාලා ඉන්න ඔයාලගේ ගෙදර දෙන්නෙක් ඉන්නවන ළමයිලා ඒ ළමයි දෙන්නටම රුපියල් 6000 ගානේ දෙකක් හම්බ වෙනවා. ඉතින් ඊටු 12000යි 4 දෙනෙක් ඉන්නවනම් 4 දෙනාටම 6000 ඒවා 4ක් හම්බ වෙනවා. ඒ විදිහට තමයි එක ළමයෙකුට තමයි මේ විදිහට රුපියල් 6000ක දීමනවක් දෙන්න කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට රජෙන් දෙන්නේ. ඉතින් මේක අස්වැසුම් ලාභීන්ගේ ළමයිට හම්බ වෙනවා. ඉතින් මේක අලුත් කන්ටියට හම්බ වෙනවද මේ පාර 2026 25 දුන්න කට්ටියට අස්වැසුම ගත්ත කට්ටියටත් හම්බ වෙනවද? එයාලට මේක හම්බ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලටත් මේ විදිහට ගොඩක් කට්ටිය ලැබිලා තිබුණා. ඉතින් ඒ වගේම අලුත් කට්ටිය පරණ කට්ටිය කියලා නැහැ. හැමෝටම මේක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැමෝටම මේක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැමෝටම කියන්නේ අස්වැසුම් ලාභීන්ගේ දරුවන්ට විතරයි මේක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අනිත් අස්වැසුම් ගන්න නැති දරුවෝ ඉන්නවා නම් ඉතින් මේ විදිහට එයාලා දුප්පත් කට්ටිය ඉන්නවා නම් අන්න එයාලටත් මේක ලබා දෙන්න තීරණය කළා තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒක ඉස්කෝලේ හරහා වවුචර් එකක් හරහා ඔයාලට මේක ලබා දෙයි. ඒකත් මෙන්න මේ විදිහට ලබා දෙන්න තීරණය කළා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙනවා. අස්වැසුම ගන්න නැති දුප්පත් කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියටත් ඉස්සරහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට මේ රුපියල් 6000ක දීමනාව. ඒවා ඉස්සරහට වැඩපිළිවෙලකින් ඉස්කෝලේ හරහා හරි ඔයාලට මේ දේවල් ලබා දෙයි. ඉතින් ඔන්න ඔය විදිහට ඕක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා වැටුන්නේ නැහැ කියලා. ඉතින් වැටුන්නේ නැති කට්ටියට අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, ඉදිරි දවස් දෙක තුන ඇතුළත අනිවාර්යෙන් වැටෙනවා. ඉතින් ඔයාලට මැසේජ් එක එන්නේ නැත්නම් ඉතින් ඔයාලට බැංකුවට ගිහලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා, බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද ඔයාලට මුදල් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අද හෙට ඔයාලට ගිහලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නිවාඩු දවස්වල ගන්න නැතුව ඉතින් කාඩ් එකක් තියෙනවනේ. ඉතින් නිවාඩු දවස්වල ගිහලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට බැංකුව මේ විදිහට වැඩ කරන දවස්වල ගිහලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය තොරතුරු ටික අරන් ආවා. ඉතින් ඔයාලට වැදගත් වෙන තොරතුරු වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මෙන්න විදිහට දෙවෙනි අදිරි කට්ටියනත් පළවෙනි අදිරි කට්ටියත් දාලා තියෙන. ඒ වගේම අස්වැසුම් කපපු කට්ටියට දාලා තියෙනවා. අස්වැසුම් කපපු කට්ටියට නොදී ඉන්න හේතුවක් නැහැ. ඒක අස්වැසුම වෙනයි මේක වෙනයි. ඉතින් පාසල් ළමුන්ට දෙන්න දේවල් ඉස්කෝලේ ගිහලා ඉවරනම් දෙන්න එපා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ විදිහට මේ අවුරුද්දෙත් අනිවාර්යයෙන්ම කපපු කට්ටියටත් දාලා ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම කපපු කට්ටියක් දාලා තියෙනවා. පල්ලෙන් අනිවාර්යයෙන්ම අදහස් දාන්න අනිත් කට්ටියට දැනගන්න. ඔයාලටත් මැසේජ් එකක් කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට අනිවාර්යයෙන්ම දාගෙන යන්න හැමෝටම. ඉතින් අනිවාර්යයෙන් වැටිච්ච කට්ටිය වෙනවා පල්ලෙන් අදහස් දාගෙන යන්න. දෙවෙනි අදිරි කට්ටියට ඒ වගේම කපු අයටත් ඒ වගේම ඔයාලා පළවෙනි අදිරේ නම් පළවෙනි අදිරයට 2022 23 ඒ වගේම 25 ගත්ත කට්ටියට හැමෝටම ඔන්න ළමයි ඉන්නවා නම් ඉස්කෝලෙන් ළමයි ඉන්නවා නම් ඔයාලගේ පවුලෙත් ඉතින් ඔයාලට අස්වැසුම් ලබා ගන්න කෙනෙක් නම් ඔන්න ඔයාලගේ ගිණුම් වලට රුපියල් 6000ක දීමනාවක් ඇట్లా තියෙනවා. මේක සිස්ටම් එකෙන් ගිහිල්ලා බලන්න බෑ. ඉතින් ගොඩක් කට්ටිය කියන සිස්ටම් එකෙන් අපිට ඇట్లా නැහැ නේ කියලා. සිස්ටම් එකෙන් ගිහිල්ලා බලන්න බෑ. ඔයාලට ෆෝන් එකෙන් බැංකුවට සල්ලි වැටෙනකොට මෙන්න මැසේජ් එක හරහා තමයි ඔක බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ මැසේජ් එක එන්නේ නැත්නම් ඔයාලට බැංකුවට ගිහිල්ලා තමයි බලා ගන්න හම්බෙන්නේ. නැත්නම් බැංකුවට කෝල් එකක් දීලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. මේක සිස්ටම් එකකින් බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති ඔන්න පාසල් ළමුන්ට දෙන දීමනාව රුපියල් 6000ක දීමනාව ඔන්න දාලා තිනවා. දාපු නැති කට්ටිය ඉන්නවා. ඉදින් දවස් දෙක තුන ඇතුළත ඔයාලටත් වැටේ. ඉතින් එහෙනම් ගිහිල්ලා නම් තවත් මොනවද තොරතුරු තියෙනවනම් ඉස්සරහට අරගෙන නම් අලුත් තොරතුරු හිතාක් වෙනින් බලන්න. 2026 අවුරුද්දෙත් ඔන්න ඔයාලා මගේ channel එකට එකතු වුණොත් තමයි මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න බලන්න පුළුවන් හැකියාව තියෙන. ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.